රයිට්. අපි අදත් සූදානම් වන්නේ අලුත්ම වීඩියෝ එකක් ඔයගලන්ට ඉදිරිපත් කරන්න. අද මම පොඩ්ඩක් බැලුවේ තාම ලේසි පාඩමක්. ඉංග්‍රීසි භාෂාවේ තියෙන ලේසිම පාඩම කිව්වනම් හරි. විශේෂයෙන්ම අපිත් ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලේ අපි ඉගෙන ගත්ත විශේෂයෙන්ම ඉංග්‍රීසි කතා කරද්දී ඉස්සල්ලාම මුල්ම කාලේ ඉංග්‍රීසි බැරිම කාලේ පුළුවන් විදියට අපි කතා කරන්න පටන් ගන්නවනේ පොඩිම කාලේ. ඒ කාලේ ඉස්සල්ලාම පටන් ඉගෙන ගත්ත පාඩමක් තමයි මේක. මේක ඉතාම ලේසි පාඩමක්. මේක හේතු දෙකක් නිසා වැදගත් වෙනවා මේ පාඩම. This lesson is very important because of two reasons. First reason is can is the easiest lesson in English language. can පාඩම කියන්නේ ලේසිම පාඩමක්. සහ මේක නිතරම භාවිතා වන පාඩමක්. ඒක නිසා මේ පාඩම ගොඩක් වැදගත් ඕගොල්ලන්ට. ඉතින් ඉංග්‍රීසි භාෂාව හදාරන ඕනම කෙනෙක් විශේෂයෙන්ම ආධුනිකයෙක් ඉංග්‍රීසි භාෂාව කතා කරද්දී අපි විශේෂයෙන් යොදා ගන්න පාඩමක් තමයි කතා කරද්දී ඉස්සෙල්ලාම අපිට ප්‍රයෝජනවත් වෙන පාඩමක් තමයි පුතේ can කියලා කියන්නේ. can පාඩම ඉතාම ලේසි පාඩමක්. ඒ වගේම නිතරම යෙදෙන පාඩමක්. ආධුනික ඕනම කෙනෙක් මුල්ම කාලේ can එකෙන් තමයි අපි ඉස්සෙල්ලාම ඉංග්‍රීසි කතා කරන්න පටන් ගත්තේ. right. අපි බලමු මේ පාඩම මොකක්ද? මේ පාඩමෙන් කොහොමද භාවිත වෙන්නේ කියලා අපි ඉගෙන ගමු. right. අපේ පාඩම තමයි can කියලා කියන්නේ. can කියන එකේ සිංහල තේරුම තමයි පුළුවන්. මේක හැමෝම දන්නවා මේක ඉංග්‍රීසි භාෂාවේ ලේසිම පණව පුළුවන් කියන එකයි මේක කියන්නේ. අපි බලමු මේක කොහොමද හැදෙන්නේ කියලා. මේ පාඩමෙන් කියන්නේ යම්කිසි කච්චු කෙනෙක්ට කිසියම් ක්‍රියාවක් කරන්න පුළුවන් නම් පුළුවන් දේවල් කොහොමද කියන්නේ කියලා අපි ඉගෙන ගන්නවා. දැන් අපි දන්නවා අපි ක්‍රියාපද සහිත වාක්‍ය ගැන තමයි ඔයාලට ඉස්සෙල්ලාම කියලා දෙන්නේ. අපි බලමු මේක නිර්මාණය වෙන විදිය කොහොමද කියලා. ප්‍රථමයෙන්ම සබ්ජෙක්ට් එකක් ගන්න. සබ්ජෙක්ට් එකක් කරාම දෙවෙනියට can දාන්න. can දාලා විශේෂයෙන්ම ක්‍රියාපදේ පිරිසුදු බී වෙච්ච අවස්ථාවකදී ඒවත් verb stem එක දාන්න. ඒ කියන්නේ go when go නම් go කියන එක දාන්න තියෙනවා. දාලා object එකක් දාන්න. මෙන්න මේක තමයි ඉංග්‍රීසි භාෂාවේ can කියන පාඩමට අදාළ සූත්‍රය. right. අපි දන්නවා සාමාන්‍යයෙන් මේක බැරි නම් විශේෂයෙන් මතක තියාගන්න මේ වාක්‍ය රටාව ඔයාලට බැරි නම් ඔයාලට ඉංග්‍රීසි භාෂාවේ කරන්න පුළුවන් දේවල් කියන්න බෑ. ඒ වගේ හැකියාවක් ඔයාලට කියන්න බෑනේ. මට ඉංග්‍රීසි උගන්වන්න පුළුවන්. නේද? මට පීනන්න පුළුවන්. මට සින්දු කියන්න පුළුවන්. සරල වාක්‍ය. එදිනදා ජීවිතේට අවශ්‍ය දේවල්. ඒතර ඒක කියාගන්න බෑ ඔයාලට මේ can පාඩම බැරි නම්. right? right. අයි බලමු දැන් ඔයගොල්ලෝ හැමෝම දන්නවා දැන්ට ඉංග්‍රීසි භාෂාවේ තියෙන කල්ප පද මොනවද? I නේද? we කිව්වොත් අපි you කිව්වොත් ඔබ ඔබලා they කිව්වොත් ඔවුන් නේද? he කිව්වොත් ඔහු she කිව්වොත් ඇය it කිව්වොත් ඌ මම හිතන්නේ ඔයගොල්ලෝ මේව දන්නවා. මේකේ අවශ්‍ය දේවල් ඔයගොල්ලන්ට වීඩියෝ එක බලන ගමන්ම මකලා ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ එක එහාට මෙහාට යවලා ඒ අවශ්‍ය කාරණා ලියා ගන්න මේක. right? හරි. මම මේක මකනවා. right. I we you they he she ඔයගොල්ලෝ දන්නවා. ඊළඟට everyone කියන්නේ සහ everybody කියන්නේ දෙකම සමානයි. everyone කියන්නේ හැම කෙනාම everybody කියන්නේ හැම කෙනාම. right? මම ඒකත් මකනවා ඔයාලට සිංහලෙන් ලියා ගන්න පුළුවන්. right? someone somebody. someone කියන්නේ කවුරුන් හෝ කෙනෙක්. someone somebody. මේ දෙකේම තේරුම තමයි කවුරුන් හෝ කෙනෙක්. සිංහල භාෂාවෙන් කවුරුන් හෝ කෙනෙක් කියන එකයි මේකෙන් කියන්නේ. right. අය බලමු දැන් කොහොමද මේ can පාඩම ආශ්‍රිතව වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කියලා. right. මම සූත්‍රය උඩින් දාන්නම්. subject එක දාලා can verb 1 object. right. හොඳයි. මම පොඩි වාක්‍යයක් ඉස්සෙල්ලා හදන්නම්. අපි හදනවා ඔයාට පුළුවන් සින්දු කියන්න. හරි ලේසි වාක්‍යයක්. ඔයා නම් යූනේ පුළුවන් නම් can. දැන් ඔයාට පුළුවන් සින්දු කියන්න කියද්දි සින්දු කියන එක songs කියලා කලින් දාන්න යන්න එපා. මොකද ඉංග්‍රීසි භාෂාවේ මෙතෙන්ට ඔයා දාන්න ක්‍රියාපදයක්. You can sing. You can sing songs. ඔයාට පුළුවන් සින්දු කියන්න. හරි ලේසි.
ඔයාට පුළුවන් සිංහල. හොඳට මතක තියාගන්න can එකට පස්සේ ක්‍රියාපදයේ වර්තමාන කාලේ දාන්න go when go නම් go verb stem එකයි දාන්න ඕනේ. ඒක දැන් මෙන්න අර්ථාර්ථ වාක්‍යයක් ඔයාට කියා ගන්න පුළුවන්. හරි ලේසි. ඔයාට බැයි නම් දැන් මේ දින subject can be one object. ඔයාට බැයි නම් මොකද අපිට අර්ථාර්ථ වාක්‍යයෙන් විතරක් කියලා හරියන්නේ නැහැ නේ ඉංග්‍රීසි කතා කරද්දී. අර්ථාර්ථ වාක්‍ය කියන්න වෙනවා. දැන් මම මේ u එක ගත්ත නිසාමයි u එකෙන්ම ගන්නෙ. ඔයාට බෑ සින්දු කියන්න. ඔයාට බෑ සින්දු කියන්න. අපිම කියනවනේ. මට බෑ සින්දු කියන්න. අන්න ඒ වගේ. එහෙනම් බැයි නම් can කියන පදයට not එකක් දානවා. මේක ඔයාලට කෙටි කරගන්න පුළුවන්. cannot can't ලෙස කෙටි කරගන්න පුළුවන්. verb එකේ වෙනසක් නැහැ. sing songs කියලා ලියනවා. මේකේ තේරුම තමයි ඔයාලට බෑ සින්දු කියන්න කියන එකයි මේකේ තේරුම. ඊළඟට ඕනම භාෂාවක අපි දන්නවා ප්‍රශ්න සීම සහ උත්තර දීම සිද්ධ වෙන්නේ. ඔයාලට ප්‍රශ්නයක් අහන්න ඕන නම් කායෙන් හරි. ඔයාලට සින්දු කියන්න පුළුවන්ද? කොහොමද කරන්නේ? මෙන්න මේ can පදේ මුලට ගන්න. ඔයාලට අවශ්‍ය නම් අර්ථාර්ථ වාක්‍ය හදලා දෙවෙනියට කෙලිම ප්‍රශ්න හදන්නත් පුළුවන්. දෙපැත්ත මාරු කිරීමක් තමයි ප්‍රශ්න හදන්නේ කරන්නේ. can මුලට ගන්න you මැදට දාන්න. can you sing songs? ඔයාලට සින්දු කියන්න පුළුවන්ද? හරි ලේසි. නේද? ඔයාලට මට උදව් කරන්න පුළුවන්ද? Can you help me? ආදී වශයෙන් ඔයාලට මේ වාහන එලවන්න පුළුවන්ද? Can you drive vehicles? එම අහන්න පුළුවන්. හරි. ඊළඟ ආකාරය තමයි ඔයාලට බැරිද කියලා අහන්න පුළුවන්. Can't you sing songs? Can't you sing songs? ඔයාලට සින්දු කියන්න බැරිද? කෙටි ප්‍රශ්න අහනවා. Can you sing songs? ඔව් පුළුවන් නම් අපිට yes I can. yes කියලා පිළිගන්නොත් දැන් කවුරු යාළුවෙක් වගේ ප්‍රශ්න අහනවා. ඔයාලට සින්දු කියන්න පුළුවන් නම් yes. එක්ක මේකේ උත්තර දෙකයිනේ තියෙන්නේ. එක්ක පුළුවන් නැත්නම් බෑ. yes I can. ඔයාට පුළුවන්. බැයි නම් no I can't. නෑ මට බෑ. ඔච්චරයි. ඉතින් ඔයාලට තියෙන්නේ can දැන් යාළුවගෙන් අහද්දි you කියලානේ අහන්න වෙන්නේ. can you කියලා මෙතන verb එකක් දාන්න. can you read books? ඔයාලට පොත් කියවන්න පුළුවන්ද? ඔයාලට මට උදව් කරන්න පුළුවන්ද? නේද? එතකොට ඔයාලට පියානෝ එක සෙල්ලම් කරන්න පුළුවන්ද? can you play the piano? ඔයාලට පියානෝ එක සෙල්ලම් කරන්න පුළුවන්ද? ඒ විදිහට ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයාලට ඉංග්‍රීසි උගන්වන්න පුළුවන්ද? නේද? ඒ වගේ අපිට අහන්න පුළුවන්. ජනාධිපතිතුමාට රට සංවර්ධනය කරන්න පුළුවන්. can the president develop the country? ඒ විදිහට අහන්න පුළුවන් ඔයාලට ඕන තරම්. හරි සරලව ඕන් ඉංග්‍රීසි භාෂාවේ වෙන්නේ ප්‍රශ්න සීම සහ උත්තර දීම. දැන් මෙතන බලන්න සූත්‍රයේ subject can be one object. මෙතන මොකක්ද? subject cannot or can't verb one object. මෙතන can මුලට ප්‍රශ්නයක් ආදී. can subject verb one object. can't subject verb one object. උත්තර දෙනවා ඔව් නම් yes නැත්නම් no. දාලා yes I can or no I can't එස කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි පුතා ඔයගොල්ලන්ට can පාඩමෙන් ප්‍රශ්නයක් හදන්න පුළුවන් මෙන්න මේ විදිහට. right. එහෙනම් මම මේක ඉස්සලාම කරනවා. ඔයගොල්ලෝ මේක ලියා ගන්න. right. right. ඉතින් ඔය මේ විදිහට ඔයගොල්ලන්ට can එකෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් අර අතන තිබ්බනේ someone somebody නේද? everyone everybody. ඒ වගේවත් ඔයාලට හදන්න පුළුවන්. නේ? හැමෝටම පුළුවන්. දැන් විශේෂයෙන්ම ඔයගොල්ලෝ IBU තේත් එක්ක විතරනේ ගොඩක් වාක්‍ය හදන්නේ. මේකෙන් වාක්‍ය හදනව අඩුයිනේ. ඔන්න අපි ඒක නිසා ඒකිනුත් එකක් හදනවා. everybody can. right. හැමෝටම පුළුවන් කියලා කොහොමද කියන්නේ? everybody can. everybody can. හැමෝටම පුළුවන්. හැමෝටම පුළුවන් ඉංග්‍රීසි ඉගෙන ගන්න. everybody can learn English. නැත්නම් study English. everybody can learn English. ඒකත් subject එකක්. මේක everybody කියන්නේ subject IBU දේ වගේම subject එකක්. මෙන්න මේක හොඳට අහගන්න. කාටවත් බෑ කියලා කියන්නේ ඒක හරි විශේෂ යෙදීමක් නිසා මම තරුවක් දානවා. කාටවත් බෑ කියන්නේ nobody කියලායි අපි ගන්න. කාටවත් බෑ කියලා ගන්නේ nobody. කාටවත් බෑ. කාටවත් බෑ කියන්නේ nobody can කියලායි ගන්නේ. මෙතන nobody can't එහෙම නෙවෙයි. හොඳට මතක තියාගන්න. Nobody can advise him. Nobody can advise him. මේකේ තේරුම තමයි කාටවත් බෑ ඔහුට උපදෙස් දෙන්න. උපදෙස් දෙනවට අපි කියන්නේ advice. මෙන්න verb එකක් මේක.
verb එකක් වශයෙන් ඇති SE දාන්න ඕන. උපදෙස් දෙනවා කියන ක්‍රියාපදයක්. ඔහුට නම් him. දැන් ඇතමෙක්ට මෙතන හිතෙන්න පුළුවන් nobody can advise he කියලා. එහෙම හිතුණා නම් ඔබට pronouns සම්බන්ධව අවබෝධයක් නැති ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් වෙන්න ඕන. මම ඉදිරියේදී ඔයගොල්ලන්ට pronouns සම්බන්ධවත් විශේෂ වීඩියෝ එකක් දානවා. එතකොට ඒකෙන් ඔයාලට ඒක ඉගෙන ගන්න පුළුවන් pronouns සම්බන්ධව. ඒ නිසා මම මෙතෙන්දී ඒක කතා කරන්න හදන්නේ නැහැ. right එහෙනම් everybody can. everyone can කියන්න පුළුවන්. everybody සහ everyone සමානයි. everybody කියන්නේ හැමෝටම පුළුවන්. everybody can. right? right. එහෙනම් මේ විදිහට ඔයාලට වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. right. දැන් අත්‍තරම මේ වීඩියෝ වලින් අපි සාමාන්‍යයෙන් අදහසක්ම ඔයාලට කියලා දෙන්නේ මේ can පාඩම කොහොමද භාවිත වෙන්නේ කියලා. ඉතින් ඔයාලට මීට වඩා දේවල් ඉගෙන ගන්න අපේ පන්තිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් පන්ති සම්බන්ධ විශේෂයෙන් දැනගන්න ඔයගලන්ට මෙන්න මේ දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දීලා අපේ පන්ති පැවැත්වෙන ආකාරය සම්බන්ධව අවබෝධයක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපට පුළුවන් කොහොමද වැඩිදුර විස්තර කතා කරගන්න. right. එතකොට දැන් තව එකක් තමයි anybody can. anybody can ඕනම කෙනෙක්ට. දැන් nobody can කිව්වොත් කාටවත් බෑ. anybody can. anybody can. anybody can ඕනම කෙනෙක්ට පුළුවන්. මේ anybody කියන එකේ තියෙන ඕනම කෙනෙක්ට පුළුවන් කියලා. anybody can ඕනම කෙනෙක්ට පුළුවන්. anybody can ඕනම කෙනෙක්ට ඉංග්‍රීසි උගන්වන්න පුළුවන්. anybody can teach English. ඉතින් හරි ලේසි. ඕනම කෙනෙක්ට පුළුවන් නම් anybody can. anybody can teach English. ඕනම කෙනෙක්ට ඉංග්‍රීසි උගන්වන්න පුළුවන්. දැන් ඔයගලන්ට වැඩිපුර වාක්‍ය හදන්න ඕන නම් වඩා වැදගත් වෙන කාරණා තමයි ඔයගලන්ට මෙන්න මේ ක්‍රියාපද පාඩම් කරගන්න වෙනවා. ඒක නිසා විශේෂයෙන් මම ගාව ක්‍රියාපද ටියුට් තියෙනවා. අර ඉස්සෙල්ලා මම දුරකථන අංකයක් දුන්නේ ඒකට කෝල් එකක් දීලා මගෙන් මේ ක්‍රියාපද ටියුට් ඔයගලන්ට ඉල්ල ගන්න පුළුවන්. ඉල්ලගෙන මේ YouTube එක channel එක බලලා වැඩිදුර ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔයාලට පුළුවන්. හරි? එහෙනම් ඕනම කෙනෙක්ට පුළුවන් කියලා කොහොමද කියන්නේ? anybody can කියලා තමයි කියන්නේ. කාටවත් බැයි නම් nobody can. ඒකට හොඳට මතක තියාගන්න nobody can't එහෙම දාන්න බෑ. nobody can කියනවා මිසක nobody can't නෙවෙයි. අපිට හිතෙන්නේ nobody can't කියලා. nobody can කියලායි කියන්නේ. පැහැදිලිද? right. හොඳයි. අපි දැන් බලමු තව වාක්‍යයක් හදන්න. ඔහුට පුළුවන් කියලා කොහොමද කියන්නේ? he can. ඔහුට පුළුවන් කියලා කොහොමද කියන්නේ අපි? he can. ඔහුට පුළුවන් මොකක්ද මොන වගේ වාක්‍යයක්ද? ඔහුට පුළුවන් අපි දැන් සින්දු කියනවා කියන ක්‍රියාපදේ දැම්මනේ. ඔහුට පුළුවන් අපිට මෙතන ක්‍රියාපදයක් දාන්න පුළුවන්. ඔහුට පුළුවන් පොත් කියවන්න. නැත්නම් ඕන එකක්. ඔහුට පුළුවන් ක්‍රිකට් සෙල්ලම් කරන්න. right. he can play cricket. සරල වාක්‍ය. ඔයගලන්ට මෙතන මම මේ කියලා දෙන්නේ පුතේ වාක්‍ය නිර්මාණය වන ආකාරය විතරයි. මේකේ අමාරු වාක්‍ය ඔයගලන්ට මෙතන අමාරු වාක්‍ය කියලා දෙයක් නෑ ලෝකේ. මෙතන ක්‍රියාපදයන් උනේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක දානවා, can දානවා. ඊළඟට ක්‍රියාපදයක් දැන් තියෙනවා. he can play cricket. ඔහුට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්. ඔහුට කරන්න පුළුවන්. ඔහුට බැයි නම් he can't. he can't play cricket. යමෙක්ට යමක් කරන්න බැයි නම් ඔය විදිහට කියන්නේ. ප්‍රශ්නයක් හදන්න ඕන නම් අර වගේම තමයි can පදේ මුලට ගන්න. Can he play cricket? Can he play cricket? හොඳට මතක තියාගන්න can එකට පස්සේ මෙයා ing එහෙම කරන්නේ නැහැ. සමහර කට්ටිය he can playing cricket මොකද අපේ ගොඩක් අයට තියෙන අමාරුවක් ing දෙමින් ඉන්නේ. ඒත් එහෙම අපිට කැමති විදියට මේවා පාවිච්චි කරන්න බෑ. එයාට ක්‍රිකට් සෙල්ලම් කරන්න බැයිද නම් can't he play cricket? නේ හරි නේද? අපි තව මේ වගේ වාක්‍ය බලමු මේකෙන් ප්‍රශ්න අහන්න ඉදිරියදා ජීවිතේ උගාක් අපට අවශ්‍ය වෙනවා. දැන් අපි මෙහෙම අහනවා. ඔයාට ඔයාගේ යාළුවෙක් හම්බ වෙනවා. නැත්තම් ඔයා රැකියාවක වැඩ ඔයා ජොබ් එකේ වැඩ කරද්දී කවුරු කෙනෙක් ඇවිල්ලා අහනවා මේ ලෙටර් එක මට හදලා දෙන්න පුළුවන්ද? එසේ උගක් වෙලා රාජ්‍ය සේවය නේද බොහෝ වෙලාවට කියනවා ඔයාට හෙට එන්න පුළුවන්ද කියලා අහනවානේ. අද අපි පොඩ්ඩක් busy. Today we are busy. So we cannot do anything. We all are very busy. ඔයාට හෙට එන්න පුළුවන්ද කොහොමද අහන්නේ?
දැන් ඔයාට හෙට එන්න පුළුවන් කියන්නේ you can come tomorrow. You can come to ඔයාට එන්න පුළුවන් නම් can you come tomorrow? නේ? සරලව ඔයාට පුළුවන් මාව මුණ ගැහෙන්න. ඔයාට පුළුවන් මාව හම්බ වෙන්න. ඔයාට පුළුවන් මාව හම්බෙන්න කියන්නේ you can meet me. ඔයාට මාව හම්බෙන්න පුළුවන්ද කියලා අහන්නේ can you meet me? ඉතින් මේ විදිහට ඔයගලන්ට can එකෙන් වාක්‍ය හදන්න පුළුවන්. ඊටාම සරලයි. ඉතින් ක්‍රියාපද හොඳට අධ්‍යයනය කරලා ඔයගලන්ට පුළුවන් මේ වගේ වාක්‍ය හදලා ඔයගලගේ දැනුම දියුණු කරගන්න. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙනවා. අද අපි ඉගෙන ගත්ත can පාඩම මේක හොඳට අධ්‍යයනය කරන්න. මේ සම්බන්ධව තව ඉදිරි කාලෙදී අපි වැඩිපුර වීඩියෝ ඔයගලන්ට ලබා දෙනවා. ඉතින් ඒවත් එක්ක අපි ඉදිරි දවසකදී හම්බ වෙනවා. එතකන් ඕනේ හැමදෙනාටම නැවත හමු වෙන තෙක් I would like to wish you all the very best. So please watch these videos and improve your knowledge of English. Until then, goodbye.